සද්ද වද්දත් ඇහෙනවා සෑහෙන්න. මොකද්ද මේ සද්දේ? මොකද යටරේ? යාර හරි මොකක් හරි දිනනවා. යාර බලන්න. හරි. අපිට යාළුවෙක් කතා කරලා කිව්වා යාළෑ ගමේ පොල් රබර් තියෙන ලොකු වත්තක් තියෙනවා. ඒ වත්ත මැද්දේ සුද්ද පාවිච්චි කරපු නැචරල් පූල් එකක් තියෙනවා. එතන ලොකු සිද්ධියක් තියෙනවා කවුරුත් යන්නේ නැහැ කියලා මේ පැත්තට. ඉතින් මායි තව යාළුවෙකුයි යන්නේ එතන මොන වගේද බලෙන්න. අපි රෑත් යනවා. අපි දැන් උදේ යන්නේ එතන මොන වගේද කියලා පොඩ්ඩක් බලන්න. ඔයාලා දිගටම වීඩියෝ එක බලන්න. අදත් අපි වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නේ. දැන් අපි පාරේ ආවා. ඔයාලා දකින්න ඇති. මෙතනින් එහා පාර වහලා තියෙන්නේ. මෙතනින් එහා පාර වහලා තියෙන්නේ. මෙතන ඉඳන් අපිට පයින් තමයි යන්න වෙන්නේ කැලෙන්. මෙහෙම යන්න ඕනි. තව කිලෝමීටරයක් විතර. ඔයාලා දකින්න ඇති පාර වහලා දිනවා අතනින්. ඉතින් කිලෝමීටර් 2ක් විතර තව ඇතුළට යන්න තියෙන හින්දා මා යාළුවයි පාර වටෙන් පොඩ්ඩක් හදාගෙන වටෙන් ගත්ත බයික් එක. ඉතින් එතන සිද්ධිය කියන්නේ සුද්දෝ මේක ලොකු වත්තක්. මේක සුද්දෝ නිතරම ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාලා නාන්න හදාගත්තු තැනක්. ඉතින් අපි බලමු එතනට ගිහිල්ලා අපි බය වේද අපිට මොන හරි දකින්න ලැබෙයිද කැමරාවට ගන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලා දිගටම වීඩියෝ එක බලන් ඉන්න. අපි දකින්න නැති දේවල් ඔයාලා දකින්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ අපි නැචරල් පූල් එකකට. මෙතන ලොකු වලක් තියෙනවා වතුර වලක්. සුද්දෝ තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අර හරි පොඩ්ඩකින්. ඔයාලට පේනවා ඇති මෙතන නිකන් කුටියක් තියෙන්නේ. සුද්දෝ තමයි මේ ලොකු වත්තක් පොල් රබර් තියෙන ලොකු කැලයක්. මේකේ සුද්දෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතන ලොකු සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ ඒ දවස්වල වෙච්ච සිද්ධියක්. අපේ සීයලා එහෙම තමයි ඒක අපිට කිව්වේ. ඉතින් අපි අද ආව එතනත් බලන්න. මෙතන විස්තරය කියන්නේ ඒ දවස්වල කොහොම හරි ගෑනු කෙනෙක් කියන්නේ සුද්දෝ තමයි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ. ගෑනු කෙනෙක් කොහොම හරි මල්ල දාලා මේ මෙතන තියෙන වතුර වලේ තිබිලා එයාගේ සිරුර හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මේ වත්තේ ගොඩක් අය දැකලා තියෙන ගෑනු කෙනා ඉන්නවා. ඉතින් අපි ඒ හරියට ගිහිල්ලා බලමු මොකද කියලා. අපි දැන් ඒ හරියට යමු. ස්ටොප් කරා. ඉතින් යාළුවනේ මේ තියෙන වටපිටාව ඒ හරියේ. මෙතන තමා ඒ කුටියේ තියෙන්නේ. මේ හරිය තමා අර නැචරල් පූල් එක තියෙන්නේ. කොහොම හරි ඒ සුද්දෝ ඉන්න කාලේ තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. වෙලා තියනවා කියන්නේ ගෑනු කෙනෙක්ව මරලා මේ මෙතන පූල් එකක් වගේ තියෙන අපි ඒක පෙන්නන්න. ඒකේ තමා මිනිහ තිබිලා තින්නේ පාවි. ඊට පස්සේ මෙතන හොල්මන් කරන්න අරගෙන තියෙනවා. මේ තියෙන්නේ කුටිය. ඔයාලට පේනවා ඇති ගස් ඇවිල්ලා තියෙන්නේ දැන්. මේ තියෙන්නේ ඒක ඇතුළ. මෙහෙම තමයි යාළුවනේ මේක ඇතුළ තියෙන්නේ. කැලේ වැවිලා තියෙන්නේ දැන් මේක වහලා දාලා තියෙන්නේ. එන පාරක් දකින්න ඇති ඔයාලා. ඒක හොල්මන් සීන් එකකින්ද මේ පාරේ හැම් පිටින්ම වහලා දාලා තියෙන්නේ. දැන් පාවිච්චියක් නැහැ. ඉතින් අපි දැන් යන් එතන නැචරල් පූල් එක තියෙන තැනට. අයින් ගන්න බෑ. ඉතින් මේ තියෙන්නේ වල යාළුවනේ. මේක තමයි ගෑනු කෙනා මරලා දාලා තිබිලා තියෙන්නේ බොඩි එක. එදාන් පස්සේ මේක වහලා දාලා තියෙනවා. දැන් පාවිච්චියක් නැහැ. ඉස්සර නම් කට්ටිය නාලා තියෙනවා.
බය වෙලා ඔය හොල්මන් කරන්න ගත්තට පස්සේ මෙතන වහලා දාලා සම්පූර්ණයෙන් කැලේ වැවිලා තියෙන්නේ දැන්. අපි රැයටත් ඇවිල්ලා බලමු අපිටත් මොකක් හරි දකින් කැමරාවට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට තව ටිකක් ගිහිල්ලා බලමු ආයේ. ඔයාලා දවල් වීඩියෝ එක හොඳට බලන්න. මොකද රැයට ආවහම මේ පේන්නේ නැහැ මුකුත්. අපි ඇවිල්ලා බලමු කැමරාවට ආත්මයක් ඉන්නවනම් කැමරාවට පේන්න ගන්න පුළුවන් වේද කියලා. මෙතන තමයි යාළුවනේ පූල් එක වගේ එක තියෙන්නේ. වටේම තියෙන්නේ කැලෑව. ඉතින් ඔයාලා දකින්න ඇති මේ හරිය වටපිටාව හොඳට බලන්න ඔයාලා. රෑ වීඩියෝ එකේ මොකද මේ මුකුත් පේන එකක් නැහැ. අපි රෑ එන හින්දා අපි 10ට විතර තමයි එන්න හිතන් ඉන්නේ. අපි ඇවිල්ලා බලමු රෑ මේ හරිය මොන වගේද කියලා. මොනවා හරි අපිට කැමරාවට ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. අපි දැන් වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ආයෙ රෑට එමු. ඔයාලා දවල් වීඩියෝ එකේ හොඳට බලන්න. දවලුත් මොනවා හරි කැමරාවට වැටිලා තියෙද කියලා. අපිට පේන්නේ නැතුණාට කැමරාවට අහුවෙන්න ඉඩ තියෙනවා. මොකක් හරි දෙයක් තියෙනවා නම්. ඉතින් අපි වීඩියෝ එක නවත්තන අපි බලමු රෑට ඇවිල්ලා මෙතන මොන වගේද කියලා. මේව තමයි යාළුවනේ මේ හරිය තියෙන්නේ. එහෙනම් අපි රෑට ඇවිල්ලා බලමු මොනවා හරි අපිට කැමරාවට ගන්න පුළුවන් වේද කියලා. අපි කොහොම හරි try එකක් දෙනවා රෑට ඇවිල්ලා බලන්න මෙතන. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එක නවත්තනවා. රෑට ඇවිල්ලා බලමු. යාළුවනේ යාළුවේ මා විදියට බය වෙලා ඉන්නේ. මොකද කියනවා අපි රෑ ගිහිල්ලා වීඩියෝ එක කරලා අපි ආවා ඊට පස්සේ එතනින් කොහොම හරි එද්දි අපිට පැත්තෙන් අඩි සද්දයක් වගේ වුණා. අපි එච්චර ඒක ගණන් ගත්තේ නැහැ. කොහොම හරි මම ඉස්සරහින් ගියේ මගේ යාළුවා පිටිපස්සෙන් හිටියේ. එයාගේ ටී-ෂර්ට් එකෙන් ඇදලා තිනවා. එයා බය වෙච්ච පාර ඉස්සරහට ආවා කෑ ගහගෙන. මොකද ඇහුවාම එයා වෙලේ කිව්වේ නැහැ. එයා බය වෙලා වගේ ටක් ගාලා යන් කියලා ආවා. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දවල් දකින්න ඇති. අපි මේ පාරෙන් මගක් දුරට එනකන් ආවා. බයික් වල එන්න බැරි හින්දා අපි බයික් මග දාලා ආවේ. ඔයාලට පේනවා සම්පූර්ණයෙන්ම කැලේ තියෙන්නේ. අපි දැන් මේ කැලේ මැද්ද පාරේ යන ගමන් ඉන්නේ. මායි තව යාළුවෙකුයි තමයි ආවේ. බයික් එක අතන දාලා අපි දැන් යන් අතනට අපි ගිහිල්ලා බලමු එතන මොන වගේද කියලා. අපිට මොනවා හරි කැමරාවට ගන්න පුළුවන් වේද කියලා. දැන් අපි එතනට යමු. ගයක් කියලා යාළුවනේ මේ හරිය ගයක් අහල පහල කොහෙවත් නැහැ. ගයක් හොයාගන්න සම්පූර්ණයෙන්ම තියෙන්නේ රබර් කෑල්ලයි පොල් කෑල්ලකුයි. අපි දැන් යන්නේ රබර් කෑල්ල හරි ඉන්නේ. දැන් අපි යන්න ඕනි පොල් කෑල්ල ගාවට. අපි ටක් ගාලා එතනට යන්න. කොහෙද? ඉතින් යාළුවනේ මේ රබර් කෑල්ලේ කිරි කපන්න එන අය එහෙම දැකලා තියෙනවා. ඒ ගෑනුවෙක් කෙනා ඉන්නවා. අපි බලමු අපිටත් කැමරාවට අපිට පේන්නේ ඉද කියලා. આવොත් අපි අනිවාර්යෙන් කැමරාවට වීඩියෝ කරගන්නවා. සම්පූර්ණයෙන් කැලේ යාළුවනේ තියෙන්නේ පේනවා ඇති ගයක් ලයිට් එලියක් අහල පහල කොහෙවත් නැහැ. දැන් ළඟයි යාළුවනේ හරියට අපි බලමු අපිටත් පේන්නේ ඉද කියලා. බයයි ඒ වුණාට අපි බලමු. පේන්න આવොත් අපි අනිවාර්යෙන් කැමරාවට ගන්නවා.
යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන ඉස්සරහ තමයි තියෙන්නේ මේ කුටිය වගේ එකයි පොකුණයි අපි එතනට ගිහිල්ලා බලමු මේ ගෑනු කෙනා හිටියා කියපු තැනට එතන පොකුණ තමයි ගෑනු කෙනා මල්ල දාලා තිබිලා තියෙන්නේ අපි දැන් වද්ද වෙනවා යාළුවනේ ඔයාලා හොඳට අහගෙන ඉන්න පට්ට කැලේක තියෙන දැන් අපි එතනට යන්න හදන්නේ අපි එතනට ගිහිල්ලා බලමු යන්න ඔයාලා පේන ඇති හැමතැනම කැලේ තියෙන්නේ මේ තියෙන්නේ මෙතන තමයි මුල කුටිය තියෙන්නේ මේ තියෙන්නේ යාළුවනේ සුද්දෝ ඉන්න කාලේ හදපු කුටිය වගේ එක. ඒක නිකන් කාමරයක් වගේ තියෙන්නේ කැලේ වෙවිලා තියෙන්නේ අපි දවල් ආවලා දකින්න ඇති. මෙතන අපි යම් බලමු ගිහිල්ලා එතනට. ඒ සප්පි ඉන්නව ගන්න බලන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කාමරය වගේ එක. මේක ඇතුලේ කැලේ වැවිලා තින්න අපි යම් බලන්න කෑන් වගේක් තියෙනවා එච්චරයි සම්පූර්ණයෙන් කැලේ වැවිලා තින්න වලට පේනවා ඇති අපි දැන් ගිහිල්ලා බලමු අර ගෑනු කෙනා මල්ල දාලා හිටපු තැනට එතන කලින් තිබිලා තියෙන නැචරල් පූල් එකක් අර සිද්ධියෙන් පස්සේ ඒක වහලා දාලා තියෙනවා ඉතින් එතනට තමයි යන්නේ බලන්න කැලේ දින්න වලට පේනවා තියාරුනේ සම්පූර්ණයෙන්ම අයි කියන්නේ බා මෙතන තමයි මේ තියෙන්නේ මේ පූල් එක සම්පූර්ණයෙන් කැලේ දින්න වලට පේන්නේ නැතුව ඇති මේ තියෙන්නේ නැචරල් පූල් එක යාළුවනේ මේකේ තමයි ඒ ගෑනු කෙනා මල්ල දාලා තිබිලා තියෙන්නේ සම්පූර්ණයෙන් වටේ කැලේ තියෙන්නේ ඔයාලා දවල් වීඩියෝ එකේ දකින්න ඇති හොඳටම මේ හරිය මොන වගේද කියලා පට්ට වහිතෙනවා සද්ද වද්දත් ඇහෙනවා සෑහෙන්න ඊ වද්ද වෙයි සද්දේ සද්ද බද්ද නම් ඇහෙනවා යාළුවනේ අපි බලමු මොකක් හරි අපිට පේන්න එයිද කියලා මේ මොන හරි දිනනවා නම් අපිට පේන්න දෙන්න යාරාරි මොකක් හරි දිනනවා යාරම හරි සද්දවල පේනවා යාළුවනේ ඔයාලා වීඩියෝ එක දිහා හොඳට බලන් ඉන්න මොකද අපි දකින්න නැති ගොඩක් දේවල් ඔයාලා දකින්න ඉඳී තියෙනවා ඒ සද්ද බද්ද නම් එනවා රයින්ට යන්න බා ඊට මොකුත් පේන්න නැහැ සද්ද නම් ආව සෑහෙන්න ඔයාලට වීඩියෝ එක ඇහෙන්න නැති හොඳ ළඟින් ආවා සද්ද බද්ද නම් ආව දවලුත් ආවා අපි වැඩි එච්චර ගණන් ගත්තේ නැහැ වැඩි වෙලා ඉන්න නැතුව අපි කෝකටත් යන් අපි එතනට ඇවිල්ලා බැලුවානේ ඊට මොකුත් පේන්න නැති නිසා සද්ද බද්ද වැඩි වෙනවා මෙතන තව වතුර වලක් තිබ්බ පේනවා ඇති හැමතැනම කැලේ තියෙන්නේ මෙතන වතුර වලක් තියෙනවා අතන අර පොකුණ වගේ එකේ තමයි ගෑනු කෙනාව මල්ල දාලා තිබිලා තියෙන්නේ අපිට ආච්චි කෙනෙකුත් කිව්වා අපි ගමේ ගොඩක් අය අපිට කිව්වේ එහෙම තමයි මේ හරිය ගෙවල් නෑ අහලපාල ඔය ගස් කඩන් වැටිච්ච එහෙම තියෙන්නේ
වටේම තියෙන රබර් කෑල්ල වල දවල් වීඩියෝ එක හොඳටම දකින්න ඇති. ඉතින් යාළුවනේ ඔයාලා හොඳ ආකාරම දකින්න ඇති මොන වගේද ඒ ටික කියලා. ඔයාලා දකින්න ඇති හොඳටම මොන වගේද කියලා පට්ට බයි හිතෙනවා. මොකක් හරිම දෙයක් තියෙනවා එතන. අපිට තේරෙනවා නිකන් හරියට යද්දි සද්ද බද්දත් එක්ක මොකක්ම හරි ඇති. අපි බලමු අපි වටේ පිටේ ඔක්කොම වීඩියෝ කරලා අපි බලමු කැමරාවට මොනවා හරි අහුවෙලා තියෙනවද කියලා. සද්ද බද්ද විතරයි අද නම් ආවේ. අපි බලමු තව විස්තර ටිකක් කරන් එහෙම වුණොත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ආයෙමු. එහෙනම් දැනට අපි වීඩියෝ එක නවත්තනවා. අපි බලමු තව ටිකක් කරලා මෙතන ඉන්නවා. කැමරාව ඔන් කරලා අපි බලමු මොනවා හරි කැමරාවට ගන්න පුළුවන් වේද කියලා. අනිවාර්යෙන් අපි කැමරාවට මොනවා හරි ගන්න පුළුවන් වුණොත් ඒක දානවා අනිවාර්යෙන්. channel එක sub කරන්න යාළුවනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. වීඩියෝ එක දිහා හොඳට බලන්න මොනවා හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එක නවත්තනවා. අපි ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු.